Hello guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා සතුටින් පරිස්සමට ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ උදේවරුවක් ගත වුණේ කොහොමද කියලා. ඒ වගේම මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මගේ hair care routine වීඩියෝ එකෙන් ගොඩක් නංගිලා අක්කලා මට ආදරය කරන ගොඩක් අය අහලා තිබු ප්‍රශ්න වලට උත්තර ටිකකුත් අරගෙන අද නම් ඉතින් මම ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. බලන්නකො ළමයි මේ මල් වලේ ලස්සන මොනවද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මේ මල් මාරම ලස්සනයි. දැන් ඉතින් මම උදේ කිරි එකක් බිව්වා. ඉතින් කිරි එක බොන ගමන් මෙන්න මේ කතාව බලන්න අමතක කරේ නැහැ. මොකද මේ දවස්වල මගේ ආසම ටෙලිග්‍රෑම් එක තමයි මෙන්න මේක. ඉතින් වැඩ ගොඩක් තියෙන දවසක් වුණත් මම ඔයාලා වෙනුවෙන් වීඩියෝ ෂෙයා කරගන්න නම් අමතක කරන්නේ නැහැ. මොකද ඔයාලා මන් දන්නවා මගේ වීඩියෝස් බලන්න ගොඩක් කැමති කියලා. මේ ඉතින් ඉන්නේ මම දැන් මම මේ කල්පනා කරන්නේ මගේ කාමරය ඇස් කරන්න කොහෙන්ද පටන් ගන්න කියලා. මුලින්ම මං හිතුවා නෙට් එක අයින් කරන්න ඕනේ කියලා. ඒක මට පාර කරදරයි ළමයි. මම රෑට ඔක දාගත්තට උදේ වෙනකොට ඔක හොඳට බැදලා උඩට මේවා කරනවා. මේ නැත්තම් මට එතනට වෙලා මගේ වැඩ කරන්න අමාරුයිනේ. දැන් ඉතින් මම මේ කරන්නේ මගේ යාළුවෝ ටික ලස්සනට පිළිවෙලකට හදාගන්න එක. මොකද මේගොල්ලෝ ගොඩාක් මගේ ළඟ ඉන්නවා. ඉතින් මගේ ඇඳ උඩ මේගොල්ලෝ ඔක්කොම තියාගන්න ඉඩත් මදි ළමයි. දැන් ඉතින් මම ගෙදර අතු ගාගත්තා. මොකද තව ටිකකින් මම වැඩට යන්නත් ඕනේ. දැන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන. ඉතින් ගොඩක් අය මගෙන් ඇහුවා මගේ කොණ්ඩේ මෙච්චර ඉක්මනට දික් කරගත්තේ කොහොමද කියලා. ඉතින් මගේ ගැන වීඩියෝස් ගොඩාක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් ඒ වගේම ගොඩක් අයට තිබ්බ සමහර ප්‍රශ්න ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් ගොඩක් අයට තිබුණු ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ hair oil එකෙන් එතකොට hair mask වලින් hair එක ඉක්මනින් වැවෙනවද කියන එක. ඉතින් ගොඩක්ම මට නම් රිසල්ට් ගොඩක්ම හම්බෙච්ච ප්‍රොඩක්ට් එක තමයි ඉතින් මම හදාගන්න මගේ hair oil එක. ඉතින් ඒකෙන් මාස 5ක් 6ක් වගේ කාලෙකදී මගේ කොණ්ඩේ ඉක්මනින් වවා ගන්න හැකියාවක් ලැබුණා. මම මේක වෙන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හිතුවේ. ඉතින් කාල වේලාව ටිකක් අඩු නිසා තමයි මම ජොබ් එකක් කරනවා. එතකොට කාල වේලාව ටිකක් අඩු නිසා මේ වීඩියෝ එකටම මේකත් අප්ලෝඩ් කරන්න ඕනි කියලා හිතුණා. ඔයාලට ගොඩක් අයට හදිසියක් තියෙනවනේ. ගොඩක් අය අහනවා. ගොඩක් වෙලාවට මට ඉන්බොක්ස් මැසේජ් කරනවා. ඉක්මනින් කියන්න කොහොමද කොණ්ඩේ ඉක්මනින්ම වවා ගත්තේ කියලා. ඉතින් මේක මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ අන්නේ ඒ හින්දා. ඒ වගේම තමයි ගොඩ දෙනෙක් අහලා තිබ්බා මගේ කොණ්ඩේ ඉස්සර මෙච්චර වොලියුම් එක නෑනේ, කොණ්ඩේ දිග නෑනේ, කොහොමද ඉක්මනට මේ විදිහට කොණ්ඩේ වවා ගත්තේ කියලා. ඉතින් ඒකටත් හේතුව තමයි මගේ hair oil එක. ඇත්තටම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ කොණ්ඩේ වවා ගන්න බෑ, කොණ්ඩේ දික් කරගන්න බෑ කියන එක. ඉතින් මම මේ කියලා දුන්න ටිප්ස් වලින් ඔයාලට පුළුවන් ඔයාගේ කොණ්ඩේ ඉක්මනට වවා ගන්න. ඉතින් මගේ channel එකේ වීඩියෝස් ගොඩාක් අප්ලෝඩ් කරලා තියෙනවා කොණ්ඩේ ඉක්මනින් වවා ගන්න පුළුවන් ටිප්ස්. එතකොට මොනවාද අපි කොණ්ඩේ වවා ගන්න කරන්න ඕන ට්‍රීට්මන්ට්ස් කියලා. ඉතින් ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න මගේ කොණ්ඩේ මෙච්චර ඉක්මනට වවා ගත්ත දේවල් මොනවාද කියලා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් බලනවා ඇති මොකද්ද මේ මගේ hair oil එක කියලා. ඉතින් මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා මගේ hair oil එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒක ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලගේ කොණ්ඩේ වවා ගන්න ආස කෙනෙක් ඉන්නවා නම්. දැන් ඉතින් මම මේ හදන්නේ මූණ හොදගෙන වොෂ් එකක් දාගන්න. ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊයේ හවස නෑවට පස්සේ මම මගේ කොණ්ඩේ ගැටවත් කැඩුවේ නෑ ළමයි. හැමම නිදාගත්තා. හරිද? ඒක හින්දා මම මේ ඇඟිලි තුඩු වලින් මගේ කොණ්ඩේ තියෙන ගැට ටික අයින් කරගන්න එක තමයි මේ කරන්නේ. දැන් ඉතින් දත් මැදලා මූණ හොද ගන්න ඕනේ.
මේ තියෙන්නේ මේ දවස්වල මම යූස් කරන ෆේස් වොෂ් එක. මොකද මගේ මූණේ පිම්පල්ස් ටිකක් දාලා තියෙනවා. ඉතින් ඒවට මම යූස් කරන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ඉතින් පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆේස් වොෂ් එක යූස් කරන්න. මේකෙන් ඉක්මනට පිම්පල්ස් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරන්න. මම නම් අද අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්නේ නැහැ. මොකද හේතුව තමයි මට අද හෙම්බිරිස්සාවක් හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක කරොත් මට ඕක වැඩි වෙනවා කියලා මම දන්නවා. ෆේස් වොෂ් එක ඇප්ලයි කරාට පස්සේ ඔයාට පුළුවන් නම් විනාඩියක් දෙකක් වගේ කාලයක් ඔයාගේ මූණේ තියාගෙන ඉන්න. එතකොට ෆේස් වොෂ් එක ඔයාගේ මූණට හොඳට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ළමයි මගේ වොයිස් එක ගැන ඔයාලා ලොකුවට හිතන්න එපා. මම අසනීප වෙලා ඉන්නේ. ඒක නිසා තමයි මගේ මේ වොයිස් එක වෙනස් වෙලා වගේ ඔයාලට ඇහෙන්නේ. හරි දැන් ඉතින් ෆේස් එකත් වොෂ් කරගෙන ඉවරයි. ඉතින් මට මෙන්න මේ ජනේලය ඕපන් කරන්න බැරි වෙලානේ. දැන් තමයි ඉතින් මම මේ ජනේලය ඕපන් කරේ. ඉතින් මම දැන් මේ රෙඩි වෙන්නේ වැඩට යන්න. අද මම අඳින්නේ කැෂුවල් ඇඳුමක්. දැන් ඉතින් මම කන්න තමයි හදන්නේ. ඉතින් කන ගමනුත් මගේ ලස්සන බලන්න නම් මං අමතක කරන්නේ නෑ ළමයි. දැන් ඉතින් මම කාලේ ඉවරයි. දැන් ඉතින් මම බෙහෙත් බොන්න ඕනේ ළමයි. මේ වැඩේ තමයි මං අකමැතිම වැඩේ. මොකද මම පොඩි කාලේ ඉඳලම බෙහෙත් බොන්න හරිම අකමැති. පොඩි කාලේ මාරම බයයි බෙහෙත් බොන්න. දැන් කියලාත් ඉතින් වෙනසක් නෑ. හැබැයි ඉතින් දැන් මං ලොකුයිනේ. ඒක හින්දා ඉතින් අමාරුවෙන් හරි බෙහෙත් ටික බොනවා. දැන් ඉතින් මම මේ එළියට යනකොට යූස් කරන ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරන්න තමයි හදන්නේ. මේක ළමයි මාරම සුවඳයි. පර්ෆියුම් එකත් ඇප්ලයි කරා. මම සාමාන්‍යයෙන් ළමයි දවස් 4 පර්ෆියුම් 7ක් යූස් කරනවා. මම හරිම ආසයි එක එක සුවඳවල් වලට. ඇඳුමට මැච් කරලා වොච් එකත් බැඳගත්තා. ඉතින් මේක තමයි බැඳගන්න මාරම අමාරු. මේ තියෙන ළමයි මගේ කොණ්ඩේ. බලන්න ළමයි මාරම ලස්සනයි. මම අර යූස් කරන හෙයා මාස්ක් එක හින්දා දන්නේ නැහැ මෙච්චර මගේ හෙයා එක ලස්සනට තියෙන්නේ. දැන් ඉතින් මම මේ කරන්නේ මම ගොඩක් වෙලාවට කරන්න අකමැතිම පාර්ට් එක තමයි. මොනා කරන්නද ඉතින් කොණ්ඩේ බීර ගන්න ඕනේනේ. හරි දැන් මම හෙයා ස්ටයිල් එක දාගත්තා. මෙන්න මේ විදිහට තමයි මගේ උදේවරුවක් ගත වුණේ. ඉතින් මගේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.